උත්තමාවිය ගැන මූලික බුද්ධ දාර්ශනාව ඇතුළේ වුණත් හරි අඩුවෙන් සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් බොහෝ රහතන් වහන්සේලා ගැන ප්‍රසිද්ධ රහතන් වහන්සේලා ගැන ගොඩාක් විස්තර බුද්ධ දේශනාවේ තියෙනවා. ප්‍රසිද්ධ අරහත් උත්තමාවියෝ ගැනත් ගොඩාක් විස්තර බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ වුණාට යශෝදරා අරහත් උත්තමාවිය ගැන එහෙම ගොඩාක් විස්තර මූලික දේශනාවේ නැහැ. මොකද මේ උත්තමාවිය සැඟවිලා ඉන්න ආස කළා. පැත්තකට වෙලා ඉන්න ආස කළා. බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ බෝසත් අවදී භාර්යාව වුණාට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට කවදාවත් ඉස්සරහට එන්න ආස කළේ නැහැ කියනවා. බණ ඇහෙන මානේ පැත්තක කියනවා ඇහිදී. ඒක ඇගේ තිබුණු පරම අල්පේච්ඡ බව. ඇයට තිබුණ එ르දීමය හැකියාව. හැබැයි පිරිනොම් පානා මොහොත එළඹෙන තාක් කිසිම අවස්ථාවක තමන්ගේ එ르දි පෙන්නලා නැහැ. ඇයට තිබුණ විස්මයජනක හැකියාව. පිරිනොම් පානා නිමේසේ එන තාක් ඇගේ හැකියාව කිසිවක් පෙන්නලා නැහැ. කොටින්ම එකට ඉන්න භික්ෂුණීන් වහන්සේලාවත් දැනගෙන හිටියේ නැහැ කියනවා. යශෝදරා කියලා කියන්නේ නිකලෙස් උත්තමාවිය. යශෝදරා කියලා කියන්නේ ආනුභාව සම්පන්න උත්තමාවිය. යශෝදරා උත්තමාවියට හිතාගන්න බැරි තරම් පෙළහර පාන්න පුළුවන් නේ කියලා දැනගෙන හිටියේ නැහැ කියනවා. ඒ යශෝදරා උත්තමාවි මහත් වූ සංඝ පිරිස මැද්දේ බුදුරජාණන් වහන්සේගෙන් අගතනතුරු ලැබුවා. ඒ අගතනතුරු ලැබීම පවා බුදුරජාණන් වහන්සේගෙන් සිද්ධ වුණේ ඒ උත්තමාවි පිරිනොම් පාන්නට ආසන්න කාලේ. භික්ෂු භික්ෂුණී කියන උභය සංඝයා මැද බුදුරජාණන් වහන්සේ ඒ උත්තමාවියට අගතනතුරු ප්‍රදානය කළා. ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානම් භික්ඛුණීනම් මහා විඤ්ඤාප්පත්තානම්. මහණෙනි මාගේ ශාසනයේ සිවුරු දරාගත් භික්ෂුණී සංඝයා අතරේ මහා අවබෝධයකට පත් වූ භික්ෂුණීන් අතර අග්‍රවන්නේ යදිදං බද්දකච්චානා. බද්දකච්චානා කියලා කිව්වේ යශෝදරා අරහත් උත්තමාවිට කියපු නම. ඇයට බද්දකච්චානා කිව්වා. ඇයට රාහුල මාතා කිව්වා. ඇයට බිම්බා දේවී කියලා කිව්වා. බිම්බා දේවී කියලා කියන්න හේතුව ඉතා මනෝරම්‍ය වූ ප්‍රතිමාවක් අභියස, රණින් කළ වූ පිළිමයක් අභියස ඈ හිටගත්තොත් රන්රුවේ ප්‍රභාව නැතිව යනවා කියන. ඒ තරම්ම මනස්කාන්ත රූපයක් තිබුණා. ප්‍රතිබිම්බයක් බඳු ඉතා සොඳුරු රුවක් තිබුණු නිසා බිම්බා දේවී කිව්වා. ඈ උපදින මොහොතේ ඇගේ පුණ්‍ය තේජසක් තිබුණා කියනවා. යශෝදරා උත්තමාවියගේ පින් තෙදට මේ සකල ලෝකයේ යසෝරාවේ පැතිර යන්න තිබුණා. හැබැයි ඇය උපදින දවසේම ඊට වඩා මහා පින්වන්තයෙකුගේ උපත සිද්ධ වුණා. ඒ කවරෙක්ද? අපේ මහා බෝධි සත්වයන් වහන්සේගේ උපත. බෝසතාණන් වහන්සේගේ උපතේ තෙදින් ඒ උත්තමාවියගේ උපත සිද්ධ වෙන මොහොතේ යම් පෙළහරක් තිබුණා නම් ඒ පෙළහර යටපත් වෙලා ගියා. මොකද බෝධිසත්වයන් වහන්සේගේ පෙළහරම ඉස්මතු වෙවි ආවා. දසදහසක් ලෝක ධාතුව ඒකාලෝක වෙලා ගියා. දසදහසක් ලෝක ධාතුව කම්පිත වී ගියා. ඒ දසදහසක් ලෝක ධාතුවේ දෙවියන්ගේ ආනුභාවයේ පරදවපු ආලෝකයක් එදා පැතිර ගියා. ලෝකාන්තරික නරකේ පවා එළිය වී ගියා. ඒ මොහොතේ කොච්චර කම්පිත භාවයක් හටගත්තද කියන්නේ දෙවියන්ගේ දෙව් බෙර පැලී ගියා කියන. ඒ වගේ මහා හාස්කම් වුණා. ඒ මහා හාස්කම් වීමත් පිංගුතුනේ යශෝදරා අරහත් උත්තමාවියගේ ජීවිතයේ විශේෂත්වයක්. සාමාන්‍යයෙන් ඔයාලා අපි හැමෝම මේ ලෝකේ එක එක දින මුල් කරගෙන ඉපදිච්ච අය. අපි උපදින වෙලාවේ පිංගුතුනේ පෙරපසු නොවි අපි උපදින තප්පරේ දශමෙට මේ ලෝකේ ගොඩාක් අය උපදින. අපිට දරු පැටව උපදිනකොට ඔයාලගේ දරු පැටියා උපදින තප්පරේම මේ ලෝකේ තව ගොඩාක් දරුවෝ උපදිනවා. මේ ලෝකේ හිම එකක්. හැබැයි මේ ලෝකේ අපේ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝසත් උපත සිද්ධ වෙද්දී එහෙම ගොඩාක් උපත් සිද්ධ වුණේ. සිද්ධ වුණේ විශේෂ 7ක්ම පමණයි. අපි ඒවට කියනවා සහජාත වස්තු කියලා. ඒ සහජාත වස්තු අතරේ මහා පින්බර යශෝදරාවත් වැඩ සිටියා. ඒ යශෝදරාව මහා බෝධි සත්වයන් වහන්සේ තුසිත දෙව් භවණෙන් චුත වෙනකොට දැන් බෝසතාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාවෙන් පිංගුතුනේ නෑනියන්ගේ කුසේ පිළිසඳ ගන්න. කාලෝ යන්ති මහවීර උපජ්ජමාත කුච්චයන්. දෙවියෝ ඇවිල්ලා ආරාධනා කරනවා මහවීරයාණෙනි ඔබට කාලේ පැමිණිලා මව් කුසේ පිළිසඳ ගන්නට.
සදේවකස්ස ලෝකස්ස දෙවියන් සහිත ලෝකයාව සසරින් එතර කරවන්නට මව්ගේ කුසේ පිරිසිඳ ගන්න සේක්වා කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ බෝධිසත්වයෝ පංච මහා විලෝකන කරලා තුසිත දෙව් භවණෙන් චුත වෙනකොට සන්තුසිත දෙවියන්ට භාර්යාව විදිහට සිටියේ යශෝදරා. ඇයත් ඒ නිමේෂයේ චුත වුණා. බලන්න මේ ජීවිතේ හරි අසිරිමත්. ඒ චුත වෙලා අපේ බෝධිසත්වයන් වහන්සේ මව් කුසින් උපදින දවසේ ඒ මොහොතේම පෙරපසු නොවි යශෝදරාවත් උපත ලැබුවා. ඒ යශෝදරා අපේ මහා බෝධිසත්වයන් වහන්සේට අවසාන ජීවිතේ පවා තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ උදෙසා මහා බිනික්මන් කරන අවසාන ජීවිතේ පවා භාර්යාව බවට පත් වෙලා අපේ සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ උදෙසා යන ගමනට වචන මාත්‍රයකින් හිතුවිලි මාත්‍රයකින්වත් එය බාධා කළේ නැහැ. එය උපකාර කළා. අද වර්තමාන ලෝකයා ඒ බඳු මහා පින්වන්තයාගේ ගුණ සම්පත්තිය හඳුනන්නේ නැති. ඒ බඳු මහා පින්වන්තියන්ව හඳුනා ගන්න දක්ෂ නැති. අද වර්තමාන ලෝකයා යශෝදරා අරහත් උත්තමාවියව අත්හැරලා එහෙම නැත්නම් යශෝදරා දේවියව අත්හැරලා අපේ බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කරපු එක ගැන ඒක කතා හදනවා. ඒක ගීත හදනවා. නිකන් බෝධිසත්වයෝ යශෝදරාවට මහා අසාධාරණකමක් කරලා ගියා වගේ එකක් හදනවා. නමුත් යශෝදරා තමන්ගේ ප්‍රියාදර ස්වාමී පුරුෂයා තමන් සංසාර ගමනේ සෙවණැල්ල වගේ ළඟින් ආපු කෙනා. තමන්ට දරු පැටියා ඉපදිච්ච දවසේ දැන් දරු පැටියෙක් කුසින් වැදූ අම්මා කෙනෙක් ආස කරන දෙයක් තමයි තමන්ගේ ස්වාමී පුරුෂයාට මෙන්න අනේ අපේ දරු පැටියා කියලා පෙන්නන එක. ඒකට කොච්චර ආසයිද දරුවෙක් වැදූ අම්මා කෙනෙක්. යශෝදරාට ඒ ආසාව කොච්චර තියෙද? ඒ ආසාව තියෙද්දී යශෝදරා රහල් කුමාරයා ඉපදිලා රහල් කුමාරයාව නිදි කරවා ඉන්නකොට අනේ යශෝදරාට නිින්ද ගියා. යශෝදරාට නිින්ද ගිය මොහොතේ අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළා. අවදි වෙලා හිතුවිල්ලකින් බෝධිසත්වයන් වහන්සේට සාප කළේ නෑ. බෝධිසත්වයන් වහන්සේට හිතුවිල්ලකින්වත් ඇයි මට මෙහෙම කළේ කියලා හිතුවේ නෑ. ඇයි පුත් කුමාරයාව බලලා යන්න හිටියේ නැත්තේ? පියසෙනෙහසක් නැද්ද ඔය හිතේ කියලා. එක හිතුවිල්ලක්වත් හිතුවේ නෑ. හරි විස්මයජනකයි පිටුතුනේ. හරි විස්මයජනකයි. යශෝදරාව සාරාසංකේය කල්ප ලක්ෂ වාරයක් මේ සසරේ එනකොට තමන්ගේ ස්වාමී පුරුෂයාගෙන් එකම අවස්ථාවකවත් සේවා උපස්ථාන ලැබලා නැහැ කියනවා. කුසජාතක පුවතේදී ඒ කුසජාතකයේ සිදුවීමේදීවත් බෝසතාණන් වහන්සේගේ උවටෙන් ඒ පිළිගත්තේ නැහැ කියනවා. සත්පුරුෂ ලෝකයා විශ්වාස කරන්නේ යම් භාර්යාවක් ස්වාමි පුරුෂයෙකුගේ උවටෙන් පිළිගන්නවා නම් එය බිරිඳකගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ කියලායි. ඒ නිසා ඇය මේ සංසාර ගමනේ කවදාවත් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ උපස්ථාන පිළි අරගෙන නැහැ. හරි විස්මයජනක ජීවිතයක්. ඇත්තටම පතිව්‍රතාව ගැන කතා කරනවා නම් ඒ පතිව්‍රතාව කියන්නේ යම් කිරුලක් නම් ඒ කිරුල පැලඳිය යුත්තේ යශෝදරා උත්තමයටයි. ඒසා විස්මයජනක පතිව්‍රතාවක්. ස්වාමි පුරුෂයා තමන්ව හැර ගියාට පස්සේ හැර යන ස්වාමි පුරුෂයාට ආශිර්වාද කරන බිරිඳක් අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා. ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. එහෙම ආශිර්වාද කරපු බිරිඳ තමන්ව තමන්ගේ සිඟිති පුතා උපන්න දවසේ හැර ගියපු ස්වාමි පුරුෂයා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා යලි අවුරුදු 7කට පස්සේ කපිලවස්තු නගරයට වඩිනවා මහා සංඝයා පිරිවරාගෙන කියලා ඒ යශෝදරාට ආරංචි වුණා. ඒ ආරංචි වෙනකොට යශෝදරාගේ හිතේ අංශු මාත්‍ර කේන්තියක් හටගත්තේ නෑ. ගියපු කෙනා ආයේ එනවද? ඒ එද්දි මං මගේ දුක කියන්නම්. මං ගැන කැක්කුමක් නැතුව ගියපු කෙනාට මං විඳපු දුක ගැන කියන්නම් කියලා එහෙම හැඟීම් ආවේ නෑ. කොටිම බලන්න සිඟිති රහල් පුතා යශෝදරාවගෙන් අහනවා අම්මේ මගේ පියා කවරෙක්ද කියලා. මොකද රහල් කුමාරයා තමන්ගේ තාත්තව දැකලා නැහැ.
එතකොට යශෝදරා උඩුමහලට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වඩින ආකාරයේ දුර ඈතට බැලුවා. ඒ බලනකොට ඈ දකින්නවා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා 20000ක් මහා සංඝයා පිරිවරාගෙන. ඈ දැක්කේ හරියට කොහොමද? ගච්ඡති නීල පතේ විය චන්දු. මේ නිල් අහසේ සඳ පායලා සඳ මණ්ඩල ගමන් කරනකොට තාර ගණා පරිවේටිත රූපෝ තරු කැටවල තියෙන ආලෝකය සඳ මණ්ඩලයේ එළියෙන් පැරදී යනවා. ශාවක මජ්ජ ගතේ සමනින්දෝ ශ්‍රාවකයන් නැද ඒ සමනිදු වඩින්නේ ආන් ඒ වගේ. ඒ සහිතුයි පිතා නරසීහෝ පුතේ ඒ තමයි ඔබගේ පියාණන්. මේ මිනිසුන් අතරේ නරයන් අතරේ සිහ රජාණන් කෙනෙක් වගේ අර වඩින්නේ ඒ ඔබගේ පුත් මේ පියාණන්. එහෙමනේ හඳුන්වලා දුන්නේ. ඔයයි මායි දාලා ගියපු තාත්තා ආන් පුතේ. එහෙම පෙන්වන්නේ. අද කාලෙත් එක බලනකොට පින්වතුනි ඒ ගුණ සම්පatti කොයිතරම් විස්මයජනකද. අද මේ වර්තමානයේ තියෙන නාටකම් එක බලනකොට ඒ උදාර ජීවිතවල තිබුණු ගුණ සම්පatti කොයිතරම් විස්මයජනකද. අඩු ගානේ ඔයාලා ගැන හිතලා සතුටු වෙන්න පින්වතුනි. අපිට ඒ ගුණ සම්පatti වල සමීපයකට එන්නවත් හැකියාවක් නැති වුණත් අපිට හැකියාවක් තියෙනවා අඩු ගානේ ගුණ සම්පatti ගැන අහගෙන ඉන්න. අපිට හැකියාවක් තියෙනවා අඩු ගානේ ඒ ගුණ සම්පatti තිබුණා කියලා විශ්වාස කරන්න. අපිට වාසනාවක් තිබුණා අපේ හදවත් ඇතුලේ ඒ ගුණ සම්පatti අහනකොට අපේ හදවතේ සාදුකාරණය ගෙනවා. ඒ ගුණ සම්පatti අහනකොට මේ සදහැවතුන්ලගේ අත් එකතු වෙනවා. මේ වාසනාව. එදා රාහුල කුමාරයාට යශෝදරා කියලා තියෙනවා පුතේ ඔයා යන්න. ඔයා ගිහිල්ලා ඔයාගේ තාත්තගෙන් ඔයාගේ දායාද ඉල්ල ගන්නට. මේ යශෝදරා රාහුල කුමාරයාව තල්ලු කරලා යවුවා ඉස්සරහට. එතකොට සිංගිතේ රාහුල කුමාරයා මේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. වයස අවුරුදු 7යි. බුදුරජාණන් වහන්සේගේ ළඟට දුවගෙන යනවා. දුවගෙන යද්දී රාහුල කුමාරයාට මුලින්ම වැටුනේ බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල. රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේට ලං වෙන්න ලැහැත් වෙනකොට ඒ භාග්‍යතුන් වහන්සේ හිටගෙන හිටපු ඉරියව්වත් එක්ක බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල කල් ඇතුව රාහුල කුමාරයාට වැටුණා. භාග්‍යතුන් වහන්සේ ළඟට රාහුල කුමාරයා ලං වුණේ තාත්තේ කියාගෙන නෙමෙයි. මගේ පියාණෙනි කියාගෙන නෙමෙයි. රාහුල කුමාරයා කියපු පළවෙනි වචනේ මොකද්ද? සුඛාතේ සමන ඡායා. ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ හේවණැල්ලත් මට සැපයි කියාගෙනයි අපේ බුදුරජාණන් වහන්සේගේ සුළඟිල්ලේ රාහුල කුමාරයා එල්ලුනේ. ඒ රාහුල කුමාරයා කියනවා මගේ මෑණියන් කිව්වා ඔබ වහන්සේගෙන් හරි පුදුම සහගතයි. මේ අවුරුදු 7 සිඟිත්තා තාත්තා කියන වචනේ පාවිච්චි කළේ නෑ. මගේ මෑණියෝ කිව්වා ඔබ වහන්සේගෙන් දායාද ඉල්ල ගන්න කියලා. ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේට දෙන්න තියෙන දායාදී මාහට දුන මැනව. බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාව එකතු කරගෙන ගියා. රාහුල කුමාරයාට තථාගතයන් වහන්සේට දිය හැකි ඒ උතුම්ම දායාදේ එදා දුන්නා. තමන්ව අත්හැරලා දාලා සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ ස්වාමි පුරුෂයා ගියාට පස්සේ තමන්ට හිටපු තමන්ගේ ආදරණීය පුතා අවුරුදු 7කට පස්සේ ඇවිල්ලා එක දවසින් අරන් ගියා. සාප කෙනෙන්නේ. මට හිටපු කොළු පෙන්චාවත් අරගෙන ගියා. ඇයි මට මෙහෙම මගේ ජීවිතයට මෙහෙම වද දෙන්නේ? මොකද්ද මං කරපු වැරද්ද කියලා සාප කෙනෙන්නේ. ඒකයි විස්මය. මං හිතන්නේ ඒ උත්තමාවිය අරහත්ත්වයටපත් වුණාට පස්සේ උපදවාගත්ත ඒ නික්ලේශී ගුණ කඳට වන්දනා කිරීම ගැන කවර කතාවද? ඒ ගිහි දිවියේ තිබුණු ගුණවලටත් සාදු සාදු කියලා වඳින්න ඕන. එච්චර ගුණ සම්පත්තිය. ඒසා ගුණ සම්පත් ඇති යශෝදරා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙන්න වරම් ලැබුවා. සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ඒ යශෝදරා ඊටාම කෙටි කලකින් අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේත් එක්ක සෙවණැල්ලක් වගේ පැමිණි ඇය අරහත්ත්වේ පසක් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න නිතර දෙවිලේ පැමිණිලා නැහැ. අපගේ භාග්‍යතුන් වහන්සේව දකින්න යශෝදරා අවස්ථා කීපයයි ආවේ. ඒ පැමිණි අවස්ථාවල වුණත් බුදුරජාණන් වහන්සේට බොහෝ දුරින් ඉඳලා බණපද අහලා අවවාද ලබාගෙන එන ඉක්ම ගියා. එක දවසක් ඒ පැමිණියා බුදුරජාණන් වහන්සේව දකින්න පිණිස. එදා පැමිණිලා ඈ කීවේ කුමක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්නට අවසර ලබා දෙනසේක්වා. ඒ මොහොතේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැලුවා
මේ යසෝදරා සංසාර ගමනේ මහා බෝධිසත්වයන් වහන්සේට සිවනෙල්ල වගේ පැමිණිලා ගුණ පුරන්න උදව් කරපු කෙනා. අසිරිමත් සර්වඥතා ඥාණයෙන් බුදුරජාන් වහන්සේ එකක් ගානේ යශෝදරාව පාරමී පුරන්න උදව් කරපු හැටි දැක්කා. දැක්කට බුදුරජාන් වහන්සේ කැමති වුණේ සම්බුදු මුව මඩලින් ඒවා ප්‍රකාශ කරන්න. බුදුරජාන් වහන්සේ කැමති වුණා යශෝදරාගේ මුව මඩලින්ම මේ තුන් ලොවටම සංසාර ගමනේ බෝසතාණන් වහන්සේට උපකාර කරපු ආකාරය අහන්න සලස්සන්න. බුදුරජාන් වහන්සේ මොහොතේ යශෝදරාට කියනවා, යශෝදරා නුඹ මේ මහා පිරිසට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ පිරිසට මේ සංසාරික ගමනේ එද්දී බෝසතාණන් වහන්සේට පෙරම් පුරන්න උදව් කරපු ආකාරය කියන්න මේ ඒට අවස්ථාවයි. මේ ඒට අවස්ථාවයි කියලා. ඒ මොහොතේ තථාගත බුදුරජාන් වහන්සේ අභිමුඛයේ අහස් ගැබට පැන නැගී මා පෙළහර පාමින් යශෝදරා අරහත් උත්තමාවිය දීර්ඝ කතාවක් කිව්වා. ඒ දීර්ඝ කතාව ආරම්භ කළේ මෙන්න මේ විදිහට. යශෝදරා අහං වීර අගාරේතේ පජාපති සාකියම් හි කුලේ ජාතා ඉතියංගේ පතිට්ඨිතා. මහවීරයන් වහන්සේ මා යශෝදරා වෙමි. ඔබ වහන්සේගේ ගිහි කාලේ භාර්යාව වෙමි. ශාක්‍ය කුලේ ඉපදිච්චි මා ස්ත්‍රීන් අතරේ උත්තම අංගයේ